සුබ දවසක් වේවා. ඉතින් කොහොමද ඔයාලට ඔන්න වෙනද වගේම මගේ YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ දවස්වල නම් අපිට හොඳට පායනවා. මේ මං හිතන්නේ උදේ 11:30ට විතර. ඉතින් මං දවල්ට උයන්න තමයි යන්නේ. ඉතින් අද මම හිතුවා හුරුල්ලු මාළු මිරිසට හදලා වට්ටක්ක උයලා තෙඹුකොළ මැල්ලුමක් හදන්න. ඉතින් ওই තෙඹුකොළ ටික නම් මම කඩාගත්තේ අපේ වත්තෙන්මයි. ඉතින් මං කුස්සියට ගියා උයන්න ගියාම තමයි මං දැක්කේ අද ගොරක පේස්ට් එක ඉවරයි කියලා. ඉතින් මම මේ දැන් හදන්නේ ගොරක පේස්ට් එක හදාගන්න. ඒක හදන්නේ නම් ගොරක ටික හොඳට හොදලා අරගෙන ඒකට අවශ්‍ය ප්‍රමාණයට වතුර ටිකකුත් දාලා ලුණුත් දාලා හොඳට තඹ ගන්න ඕනේ. තඹගෙන නිවුනට පස්සේ ඒක හොඳට බ්ලෙන්ඩර් කරලා ගන්න ඕනේ. ඉතින් මේ හදාගන්න පේස්ට් එක අපිට ගොඩ දවසක් ෆ්‍රිජ් එකේ දාලා තියලා පාවිච්චි කරන්න පුළුවන්. මාත් ඉතින් ওই විදියට ඔය ටික අරන් තියලා තිබ්බා. දැන් මං හදන්නේ මාළු ටික හදාගන්න. මේ මාළුන්ගේ කරමලෙත් අයින් කරලා නෙට්ට කපාගෙන සුද්ධ කරලා තමයි තියෙන්නේ. මේ හුරුල්ලු මාළුන්ගේ නම් ඇත්තටම කටු තියෙනවා. මේ මාළු ටිකක් ලොකු නිසා තමයි මට උයන්න හිතුනේ. මේක ගෙනාවේ නම් බදින්න කියලා හිතාගෙන. ඉතින් දැන් මං හදන්නේ මාළු ටික හදාගන්න. මුලින්ම හදාගත්ත ගොරක පේස්ට් එක දැම්මා. මාළු වලට ගම්මිරිස්, කහ කුඩු, මිරිස් කුඩු, ලුණු ටිකක් දාලා හොඳට අනලා තියලා පැත්තකින් තිබ්බා. ඊට පස්සේ කරේ ලුණු, සුදු ලුණු, අමු මිරිස්, කරපිංචා කොළ, ඉඟුරු කෑල්ලක්, ඒ වගේම රාම්පිටිකුත් දාලා වතුර ටිකක් දාලා ලිපේ තිබ්බා. මාළු ටික එහා ලිපේ හැදෙන අතරේ මම දැන් හදන්නේ වට්ටක්ක කරිය හදාගන්න. වට්ටක්ක කෑල්ල හොඳට හොදලා ඇට ටිකත් අයින් කරලා කපා ගත්තා. වට්ටක්ක ටික මම දීකිරින් තමයි උයාගන්නේ. ඔන්න දීකිරි ටිකක් මුලින්ම දැම්මා. දැන් වට්ටක්ක එකට ලුණු ටිකක්, ඒ වගේම කුරුඳු පොතු කෑල්ලක්, ලුණු, අමු මිරිස්, රම්පේ, කරපිංච, සුදු ලුණු, ඒ වගේම ගම්මිරිස් 3-5, අබ කුඩු ටිකක්, කහ කුඩු ටිකක් දාලා ලිපෙන් තිබ්බා. වට්ටක්ක එක තැම්බීගෙන එනකොට මිටිකිරි දාලා ගත්තා. මාළු හොද්දයි වට්ටක්ක කරියයි හැදුනට පස්සේ මම දැන් හදන්නේ තෙඹුකොළ මැල්ලුම. ඉතින් මම තෙඹුකොළ ටික හොදලා වතුර බේරෙන්න තියලා තමයි ගත්තේ. ඔන්න දැන් මං හදන්නේ තෙඹුකොළ ටික හීනියට කපා ගන්න. හීනියට කිව්වට තෙඹුකොළ නම් මට මෙහෙම හීනියට කපන්න බෑ. ඉතින් ඊට පස්සේ ඒකට දැම්මා පොල්, රතු ලුණු, අමු මිරිස්, ඒ වගේම ලුණු කුඩු ටිකකුත් එකතු කරා. අන්තිමේදී දෙහි බින්දු කිහිපයකුත් එකතු කරලා කවලම් කරලා ගත්තා. මන් දන්න විදියට මේ තෙඹුකොළ දියවැඩියා රෝගීන්ට ගොඩක් හොඳයිලු. පොඩ්ඩක් ඒ ගැනත් හොයලා බලන්නකෝ. ව්‍යංජන ටික නම් දැන් හදාගෙන ඉවරයි. දැන් මං හදන්නේ බත් එක රයිස් කුකර් එකේ තියාගන්න. අද බත් එක තමයි අන්තිමටම උයාගත්තේ. ඉතින් දැන් මං හදන්නේ ඩෙසර්ට් එකක් හදාගන්න. ඔන්න මේක නම් ලීසියෙන්ම හදාගන්න පුළුවන් ඩෙසර්ට් එකක්. ඔන්න දැන් මං මේක හදාගන්න තමයි මේ යන්නේ. කිරි මිලිලීටර 450කට කස්ටර්ඩ් පවුඩර් මේස හැඳි 2ක් දාගන්න ඕනේ. ඒකටම සීනි මේස හැඳි 4කුත් දාලා ඔය ටික උතුරනකන් ලිපේ තියාගන්න ඕනේ. කස්ටර්ඩ් ක්‍රීම් එකට මම ප්ලම්ස් ටිකකුත් එකතු කරගත්තා. මොකද ලස්සනට පේන්න ඕනේ හින්දා. ඉතින් දවල්ට කන්න කියලා හිතලා හැදුවට මේක කනකොට හවස් වුණා. පැය 2-3ක් විතර ෆ්‍රිජ් එකේ තිබ්බනේ. ඉතින් ඔන්න ඔය විදියට තමයි මගේ දවල් අරුව ගත වුනේ.
දැන් නම් මේ හවස් වරුව මම හැමදාම ওই විදියට හවසටත් පහන තියෙනවා. ඉතින් හවස් වරුවේ නම් ගොඩක් වෙලාවට මම මල් පූජා කරන්නේ නැහැ. මොකද උදේට මම මල් ඔක්කොම කඩලා පූජා කරන නිසා. ඔන්න මේ නම් අපි දෙන්න හවස් වරුවේ බඩු ටිකක් ගන්න යන ගමන් ඉතින් අද ගියේ කාගීල්ස් එකට. වෙනදා නම් අපි ගොඩක් වෙලාවට යන්නේ කීල්ස් එකට. ඔන්න දැන් තමයි අපි ගෙදර ආවේ. මං ගෙනාපු බඩු ටික ඒ තැන් වලින් තියලා මේසෙත් අස් කරගත්තා. මේ වෙලාවේ ගෙදර හැමෝටම බඩගිනිලු. මං ඉතින් ඉක්මනට හැමෝටම තේ හැදුවා. තේ බීලා තමයි මං රැට උයන්න පටන් ගත්තේ. ඔන්න ඔය විදියට තමයි අද දවස ගෙවුනේ. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ඔයාලට මතක් කරන ගමන් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙමු. අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.